සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා හර්ෂණ ටෙක් YouTube channel එකට. අද මම කතා කරන්නේ Fiverr වලින් ඔයාට කොච්චර මුදලක් උපයන්න පුළුවන්ද සහ මම Fiverr වලින් ඉපයු මුදල කොපමණද කියන කාරණය. එහෙමනම් අපි වීඩියෝට ගිහින්ම කතා කරමු. මේ තියෙන මගේ Fiverr account එක. YouTube වල වගේම dashboard කියලා කොටසක් තියෙනවා. ඒක ක්ලික් කරපුවාම අපේ මේ වගේ මගේ ප්‍රොෆයිල් එක තමයි මේ පෙන්වන්නේ. අද මම ඔයාලට පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ මේ Fiverr වලින් කොච්චර මුදලක් ඔයාලට උපයන්න පුළුවන්ද කියන කාරණය. එහෙමනම් අපි දැන් බලමු Fiverr වලින් උපයන්න පුළුවන් මුදල් ප්‍රමාණය කොච්චරද කියලා. අපි යමු view progress වලට. මෙන්න මෙතන දක්වනවා Fiverr එකේ ඔයා වැඩ කරනකොට ගන්න පුළුවන් levels ප්‍රමාණය. ඉතින් level 0, level 1, level 2, top rated. අපි බලමු මේ level වල ඔයාලට උපයන්න පුළුවන් මුදල් ප්‍රමාණය කොච්චරද කියලා. ඉතින් මේ තියෙන්නේ level 1 minimum requirement එක තමයි මේ තියෙන්නේ. ඒතර මේක සම්පූර්ණ කරන්න level 1 වලට එන්න පුළුවන් ඔයාට. සම්පූර්ණ කරාම එතකොට $400ක් උපයන්න පුළුවන් level 1 එකේදී. ඊට වඩා උපයන්න පුළුවන් නමුත් අවම ප්‍රමාණය. අපි බලමු මේවා compare කරලා benefits කොහොමද compare කරලා ඉපයීම කොච්චර තියෙනවද කියලා. ඉතින් level 1 එකේ ඉන්නකොට ඔයාට පුළුවන් මෙන්න මේ එපේම කරන්න. $400ක්. අපි බලමු ශ්‍රී ලංකා මුදලින් $400ක් කියන්නේ කොපමණ මුදලක්ද කියලා. අපි මෙතන ටයිප් කරමු $400. ශ්‍රී ලංකා මුදලින් 1,23,520 මුදලක් ඔයාට Fiverr වලින් level 1 වලින් ඔයාට උපයන්න පුළුවන්. ඊළඟට ඔයාට පුළුවන් මේ ඉපේම ඉහළ යනකොට ඔයාගේ දක්ෂතාවය මත orders ප්‍රමාණය වැඩි වෙනකොට ඔයා level 1 වල ඉඳලා level 2 වලට යන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ rating ප්‍රමාණයන්. ඒතර orders ප්‍රමාණයන් මේ තියෙන්නේ level 1 එකේදී orders 5ක් සම්පූර්ණ කරන්න ඕනි. unique clients ලා 3 දෙනෙක් ඉන්න ඕනි. level 2 වලදී orders 20ක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනි. unique clients ලා 10ක් ඉන්න ඕනි. response rate එක තමයි මේකේ වැදගත්ම. client බලා ඉන්නවා ඔයා response කරනකම් ඒ වැඩේට ඔයා දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන්. ඉතින් 80ක් පුළුවන් level 1 වලදී, level 2 වලදී 90ක response rate එකක් තියාගන්න ඕනේ. ඉතින් level 2 වල ඉන්නකොට ඔයාට පුළුවන් $2000ක් උපයන්න. අපි බලමු $2000ක් කියන්නේ කීයක්ද කියලා ශ්‍රී ලංකා මුදලින්. අපි මේක පේස් කරගමු මෙතනට. 6,17,680ක මුදලක් ඔයාට උපයන්න පුළුවන්. ඉතින් ඔයාගේ දක්ෂතාවය තමයි අවශ්‍ය වෙන්නේ. මේකේ තියෙනවා ඔයාගේ දක්ෂතාවයට ඕනම ප්‍රමාණයක කැටගරිස් ප්‍රමාණයක්. ඉතින් ඔයාට කැමති විදිහට මේකේ gigs හදාගෙන ඔයාට උපයන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. සල්ලි ටික බැංකුවට ගන්නත්, ශ්‍රී ලංකා මුදලින් සල්ලි බැංකුවට ගන්නත් පහසුයි මේ Fiverr වල. ඉතින් මම කරලා තියෙන නිසා මේ කියන්නේ. ඊළඟට top rated කෙනෙක්ට, ඒ කියන්නේ ඉතාමත් දක්ෂ පුද්ගලයෙක්. ඉතින් එන
ඕඩර්ස් ප්‍රමාණය වැඩි ඔහුට පුළුවන් earn කරන්න $10,000ක්. අපි බලමු $10,000ක් ශ්‍රී ලංකා මුදලින් කීයක්ද කියලා. $30,88,400 මුදලක් උපයන්න පුළුවන් ඔයාට ටොප් රේටඩ් කෙනෙක් වුණොත් Fiverr වල. ඉතින් මේ තියෙන්නේ Fiverr වලින් ඔයාට උපයන්න පුළුවන් මුදල් ප්‍රමාණය. දැම්මම පෙන්වන්න හදන්නේ මම Fiverr වල කෙටි කාලයක් තුළ ඉපයූ මුදල් ප්‍රමාණය. මේක මම පාර්ට් ටයිම් එකක් විදිහට තමයි කරේ. ඉතින් ජොබ් එකත් එක්ක මට දිගට කරගෙන යන්න බැරි වුණා. ඒ නිසා මම account එක දැන් මේ දවස්වල වැඩ කරන්නේ නැහැ. නමුත් මම ඉපයූ ප්‍රමාණය මේක සඳහන් වෙලා තියෙනවා. මෙන්න මේ ප්‍රමාණය මම ඉපයුවා කියලා. ඉතින් මම ඒක පෙන්නන්න හදනවා ඔයාලට. මම බෑක් වෙනවා. මෙන්න මෙතන තියෙනවා ඇනලයිස් ස්ටික් කියලා. එතනට යනවා මම overview එකක් බලන්න. ඉතින් මෙන්න මෙතන තියෙනවා මම orders 108ක් complete කරලා තිබ්බා. on time delivery 100%යි. කිසිදු ප්‍රශ්නයක් නැතුව නියම වෙලාවට ඩිලිවර් කරන්න ඕනි අපි ඕඩර් එක. ඉතින් මට උපයා ගන්න පුළුවන් වුණා මෙන්න මේ මුදල $1,472. $1,472 මුදලක් මම උපයලා තියෙනවා කෙටි කාලයක් තුළ. ඉතින් අපි බලමු මේක කන්වර්ට් කරලා ශ්‍රී ලංකා මුදලට කීයක්ද මේ ගාණ කියලා. $1,472 කියන්නේ ශ්‍රී ලංකා මුදලින් රුපියල් 4,54,554යි 7/19ක මුදලක්. ඉතින් මේ මුදල මම ඉපෙව්වේ Fiverr වලින්. ඉතින් මේ කිසිත් ගැටලුවක් නැතුව මම ශ්‍රී ලංකාවේ බැංකුවකට මේ සල්ලි ලබා ගත්තා. මේ තියෙන මට ඕඩර්ස් ලබා දුන්න රටවල් ටික. මේ කළු වර්ණයට හුරු අලු පාටට තියෙන්නේ ඒ රටවල් ප්‍රමාණය. ඉතින් ඔයාලටත් Fiverr account එකක් හදන විදිහ සාර්ථකව පළමු ඕඩර් එක අරගන්නේ කොහොමද? ඒ වගේම ඒ මුදල් ශ්‍රී ලංකාවේ බැංකුවකට ට්‍රාන්ස්ෆර් කරගන්න ආකාරය දැනගන්න අවශ්‍ය නම් දැන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉදිරි වීඩියෝකින් ඒ පිළිබඳගෙන එන්න මම සෝදානම්. එහෙමනම් ඔයාට මේ වීඩියෝ වැදගත් වුණා නම් තවත් කෙනෙකුට දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම අපිව තවම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ව සබස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලනවා. යලිත් වීඩියෝකින් හමු වෙමු. සුබ දවසක්.